Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. ටිකක් සනීප නැතුව ඉන්නේ. ඒකයි කටහඬ පොඩ්ඩක් වෙනස් වගේ තියෙන්නේ. ටිකක් නෙවෙයි හොඳටම ඉතින් අසනීප වෙලා තමයි ඉන්නේ. මුලින්ම කියන්න ඕනේ මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. උදේම නැගිටලා wash එකකුත් දාගෙන තේ එකකුත් බීලා තමා මේ උයන්න හදන්නේ උදේට. මට ඒක උදේ වීඩියෝ කරගන්න බැරි වුණා. අද හස්බන්ඩ්ගේ ඔෆිස් දවස එයාට ගෙනියන්න තමයි මම මේ කෑම එක හදන්නේ. එයා කිව්වා එයාට උදේට කන්න බර්ගර් බන් හදලා දෙන්න කියලා. මම මේ බර්ගර් බන් හදන්නේ අපි හදන විදිහට. සීනි සම්බල් හදලා ඒකට මාස් බිත්තර සොසේජ් එහෙම දාලා තමයි මම මේක හදන්නේ. टोमेटो सॉस මයෝනීස් එහෙම දාලා හදුවා. මේක ඇත්තටම මාර රහයි. දැන් මම කෑම ටික හදලා ඉවරයි. මම අද හැදුවේ පරිප්පුයි, බීටුයි, චිකනුයි. ඔන්න ඉතින් මම ගෙවල් එහෙම මස් කරලා අතු ගා ගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මම කොණ්ඩේට පාවිච්චි කරන තෙල් එක, නෙළුම් තෙල් එක. මේක නම් මම තාම පාවිච්චි කරන අරන් දවස් දෙකක් වගේ තමයි වෙන්නේ. මේක කොහොමද කියලා ඔයාලා පාවිච්චි කරලා තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. මේ තෙල් එක නම් මාරම සුවඳයි. ඔන්න ඉතින් මම ඊට පස්සේ තෙල් දාගෙන ඉවර වෙලා දැන් මේ කරන්න හදන්නේ කිචන් එක ඩීප් ක්ලීන් කරගන්න. ඇත්තට මේ හිමිරිසාව නිසා මට මේක වොයිස් කරගන්නත් හරිම අමාරුයි. මට වචන එහෙම කියනකොට ඒවා පැටලලා වෙනවා. ඔයගොල්ලෝ ඒක වැඩි ගණන් ගන්න නැතුව මගේ වීඩියෝ එක දිගටම බලන්න. ඔන්න ඉතින් දැන් මම කිචන් එක අස් කරගෙන ඉවරයි. දැන් වෙලාව හවස 3ට විතර ඇති. මම දැන් හදන්නේ මිදුල පොඩක් අතු ගා ගන්න. බලන්නකෝ ඉතින් අපේ චූටි පැටියගේ වැඩ. එයාට මම එළියට යන්න ඕන නම් එයාටත් එළියට යන්න ඕනේ. මම ඉතින් අතු ගාලා ඉවරනකම් එයා ඉතින් එළිය ඔහම ඇවිදවි ඉන්නවා. ඊට පස්සේ ඉතින් මායි බබයි දෙන්නා වොෂ් එකක් දාගෙන පහන තියන්න තමයි හදන්නේ. तेरे सपनों में है नाराजी मुझे लगता है कि बातें दिल की होती लफ्जों की धोखेबाजी तुम साथ हो या न हो क्या. ඔන්න ඉතින් ඊට පස්සේ කාලා කුස්සියත් අපි අස් කරලා ඊට පස්සේ ගියා අපේ අක්කා කෙනෙක්ගේ ගෙදරට අද කටන චීවරේ වැඩමුවා. අපි එහි ගියා. මම ළමුණන් ගිය හවස තමයි උදේ යන්න බැරි වුණා. හවස ගිහින් තමයි ඉතින් අපි වැන්දේ. ඔයගොල්ලෝ බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මාර ලස්සනට ඒගොල්ලෝ සරසලා තිබ්බා. හිත නිවෙනවා එතනට ගියාම. පින්කඳ බබලන රන් රැස් ගහරහේ දංකඳ අඩුවක් නැත පින් සාරයි. ලංකර ගැනුමට නිර්මල දහමයි. අදට ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.